Hello guys, ඉතින් කොහොමද මට හරියට දවස් ගන්න මම නැහැ කොහොම හරි වෙන කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. හරි ඉතින් කමන්නේ. මේ අද වීඩියෝ එකක් කරන්න හිතුනේ. ඉතින් මම ඩයමන්ඩ් වලට ගියා. නෑ ඉතින් ඩයමන්ඩ් වලට ගිහලා ගොඩ කාලේ මම ඩයමන්ඩ් 2 වලත් හිටියා. හරිද? ඉතින් මම ගහන්න තිබිලා මොනවත් කරන්න බැරි වුණා. හරි ඉතින් අද අපි ගහමු තවත් ගන් ගේම් ටිකක්. ඔය ඉතින් ගන් ගේම් තමයි ඉතින් අපිට ගහන්න පුළුවන්. ඔයාලට මේ කටහඬ අවුලක් ඇති. ඉතින් මට හොඳටම සේම හරිද? ඒක ගණන් ගන්න එපා ඔයාලා. ඔයාලා අහන් ගන්නට වැඩේ කරන් යන්. හරි එහෙනම් ඉතින් අපි ඉක්මනට ගන් ගේම් එකට ලොග් වෙමු. එහෙනම් කොල්ලෝ අපි යමු ගන් ගේම් එකට ලොග් වෙන්න. ඕකේ ඉතින් පේනවා ඇති ගේම් එකට ලොග් වුණා. හරි දැන් අපි ගේම් එකට ලොග් වුණා වගේ නෙවෙයි. අපි දැන් මේක ප්ලේ කරන්න ඕන. ඔය සද්ද පද්ද ඇහෙනවා. ඒ සද්ද පද්ද ඇහෙන තැන් වලට දැම්මම යන්න හොඳ නැහැ. හරිද? හරි අපි දැන් ඒ වගේ වැඩක් නැහැ. ඔන්න මැච් එක ස්ටාර්ට් වුණා. මුල කියලා ගන්න නැතුව අපි යමු. ඕකේ ඉතින් ගත්ත ගමන් එනගත්ත වෙඩේ. හරි ඉතින් අපි එහෙම වෙන්නේ ඉතින් අපිට සාමාන්‍ය දෙයක් ඉතින් එහෙම වෙන එක. මොකද කිව්වොත් ගත්ත ගමන් එන ගන්නවා කියන්නේ ඉතින් ආය මං හිතුවේ මෙතන මේක අන්න අරු ගියා නේද? මට මේ පොඩි පින්න ගැන කතියක් තියෙනවා. හරි ෆස්ට් කිල් එක ගත්තා. ෆස්ට් කිල් එක ගත්තට වඩා නෑ. ඒ කියන්නේ කිල්ස් 4ක් කරා. එතකොට ඔයාලා හිතන්නකෝ. හරි ඉතින් කිල්ස් 6ක් කරන් ඉන්නවා. ෆස්ට් එකට ඉන්න කෙනා. අපි ඒක ඉතින් එච්චර ගණන් ගන්න නැතුව ඉමු. මොකද කිව්වොත් මේ මාත් ගැම්මට කිල්ස් 5ක් කරන් ඉන්නේ. හරි මං කිල්ස් 6ක් කරන් ඉන්නවා. සුපිරියක් තමයි කොහොමද අන්තිම වෙන වීඩියෝ එක කරා ගැම්මට ආපු වීඩියෝ. Sigma boy, Sigma. දැනගල් කියන්නේ මං කියන්නේ අපේ මේ මොකද්ද මේ රෑන්ක් එක දැන් අප් වෙලා ඇත්තේ. ඕකේ ඉතින් මං කිල්ස් 7ක් කරන් ඉන්නවා නියමත් තමයි. ඕකේ ගැම්මත් තමයි කිල්ස් 8යි එළම ඕකේ කිල්ස් 12යි. කිල්ස් 12යි ඉතින් ඒක බයින්න දෙයක් නැහැ. ඉතින් මං කොහොමද දිනන්න තමයි හිතන් ඉන්නේ. පොඩි කේස් එකක් තියෙන්නේ මේ ගන්න එක හරියට මට කියන්නේ. හරි ඉතින් එළම ඕකේ මං කිල්ස් ඇවිල්ලා 7යි නියමයි තමයි.
පේනවනේ මං ගා තියෙන්නේ Glock කියන ගන්න එක. ඕකේ සුපිරියක් තමයි. දැන් එනගෙන ඉන්නේ සුපිරියට. අයියෝ ඉතින් guys මං දින්නට දෙක ෆස්ට් ප්ලේස් එකෙන් ඉන්නේ. බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපි ඇඩ් කරගමු. මේක ඔක්කොමගේ ඩයමන්ඩ් අය මෙයා ඇඩ් කරමු. එක්ස්මෙන්. I think ඒ ටික ඇති 1940යි. මම ඔයාලට දැන් අපි යමු මොකක් හරි කරන්න. ඉතින් මොකක් හරි කරන්න කියන්නේ අපේ ඉන්වෙන්ටරි වලට නැඩ්ඩයක් ආව. එහෙනම් කොල්ලෝ අපි ගියා. ඔය මේ ඇඩ් එක ආව ඉතින් අපි මොනවත් කරන්න දෙයක් නැහැ නේ. කමන්න ඇඩ් එක යනකම් ඉමු. සලලලලා මේක ඔන්ලයින් ගේම් එක නිසා ඇඩ් වෙනවා වැඩි. හරි ඉතින් මම මේක පොඩ්ඩක් බැලුවට පස්සේ මං ගාව ඉන්නවා ලෙජෙන්ඩරි කිට් එකක් තියෙනවා. මෙන්න මේ යාගා ඉන්නවා මං ගාව. ඒනට යාගෙන් කිසි වැඩක් නැහැ. යාගේ හෙල්ත් එකත් ඉක්මනට බහිනවා. ඒක නිසා මං යාව වැඩි මේකක් කරන්නේ නැහැ. යා වැඩක් නැහැ. මෙයා ඉන්නවා මගේ. මෙයාගේ පුළුවන් හරි මෙයාට මේ වෙඩි වෙනකොට හෙල්ත් එකෙන් බහින්නේ නැහැ. ඒ නිසා තමයි මම මෙයා තියාගෙන ඉන්නේ. යාගේ my dream samurai මම ඉන්නේ සමුරායි තමයි සුපිරිය. මේ බූම් පාස් එකකින් තමයි යාව හම්බෙන්නේ. හරි අපි යගන්න. හරි මගේ ඉන්වෙන්ටරිස් වලට ගියොත් අපේ ස්කා එක තියෙනවා. ස්කා එක අප්ඩේට් කරොත් ස්කින් එකක් දාන්න පුළුවන්. ස්කින් එක මම දාන්න නිල් පාට එකට මේක ලස්සන විදිහට. අපි ඒක දාමු. මේ ස්කා එක තියෙන ලස්සන එකක්. දෙකේ වෙනමක් තියෙනවද දන්නේ නැහැ. අනේ මම දා අපි එක්ක ෆ්ලේම් කලෙක්ෂන් එක ගන්න. අන්න ඒක දාමු. ඒකක් තියෙනවා. ෆ්‍රන්ට් එකක් දාලා තියෙන්නේ. ඉලක්ක ගන්න එක ෆ්‍රන්ට් එකක් දාලා තියෙන්නේ. දැනදී කැඩලා වගේ තියෙනවා. ඊට පස්සේ ලයිට් එක ලේසර් ලයිට් එක දාලා තියෙන්නේ. ක්ලිප් එකක් දාලා තියෙන්නේ. බෝල් කියු එකක් දාලා තියෙන්නේ. සීක්‍රට් එක කවුන්ට් එකක් හම්බුණා. ඉතින් ඒකක් දාලා තියෙන්නේ. දුරු බිසොන් එක ගැන කතා කරොත් බිසොන් එක නම් වැඩක් නෑ. ඉතින් වැඩක් තියෙනවා. මම ඒක අප්ඩේට් කරලා නෑ. මේක මොකක් හරි දාන්න තියෙනවා. ඉතින් ඔය ටික තමයි ඒක නම් තියෙන්නේ. මේ ස්කා එකේ මොන පොඩි වැඩක් තියෙනවා කරන්නේ. මෙන්න මේක දාගන්න ලොකු මොනවද තියෙනවද ඒක දාගන්න ඕනේ. මෙන්න මේ සීසස් එක ගන්න ඕන. කොහොමද කියන්නේ එහෙම කරන්නේ? ඉතින් අපි ඒක අයින් කරමු. අපි තින් තව ඩුවල් එකක්වත් ගහන්න යමු. කවුරුත් නෑ ඩුවල් ගහන ලොග් වෙනවා. එහෙනම් ඉතින් තව ගන් ගේම් එකක් ගහමු. අපිට ඉන්නේ බ්ලඩ් මැච් එකක් ගහලා වීඩියෝ එක ඉවර කරමු. මමත් ගේම් එකට ලොග් වුණා. හරි. අපි බලමු ගිහිල්ලා මේ මොකද්ද හරි guys ඉතින් ඔන්න වැඩි සද්ද හෙනවා. අපි යමු එතනට. අන්න ඒ අපේ එක්කෙනෙක් මේ ගියා. අපේ නෝනේ එක්කෙනෙක් මේ ගියා ගන්න. මෙන්න මේ වශයෙන් ගියා. හරි අපි බලමු එයා ඉන්නවද කියලා. මම ඉතින් මේ මට කවුරුත් කිල්ලක් ගන්න කවුරුත් නැති නිසා තමයි මම මේ ගියා. කවුරු හරි ඉන්නවනම් මම මෙහෙම ගන්න නෑනේ. ඔන්න රියැක්ට් යේ මම කිල්ලක් ගන්න බලන් හිටියේ. හරි ඉතින් ඔන්න කවුරු මට කිව්වා. ओके ओके no first no
හරි මං කියන්නේ ගියේ මං තාම එක කිල්ලයක්වත් උන්නේ නැහැ කියලා. එහෙම කියනකොට මම බැරුණානේ. අයියෝ අයියෝ. හරි ඉතින් වෙනදී මගේ ස්කයි එක තියෙනවා. ස්කයි එකෙන් තමයි ඉතින් මම මෙච්චර කාලයකට ගන්න තියෙන හොඳ මැච් ස්ටික් ගැහුවේ. වෙන එක ගන්නයක්වත් ස්කයි එක තරම් හොඳ නැහැ. ඕකේ. හරි මෙහෙට මෙන්න මෙහෙදී අපිට හොයාගන්න පුළුවන් අපි ඉන්න හතුරු. ඕකේ අපි මේක ඇස්සට හරි ඉතින් මගේ යාළුවා ඇවිල්ලා මම බේරගත්තා මගේ ටීම් එකේ එක්කෙනා ඇවිල්ලා. හරි මගේ එක්කෙනා කවුරු හරි දාලා. හරි ඉතින් මම ඇවිල්ලා කිල්ස් ඇවිල්ලා 10 9ට 2යි. ඒ ඉතින් මම හොඳයි හරිද? ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ 10ක් ගත්ත කෙනෙකුත් ඉන්නවා. මං අතරන් ගිහිල්ලා තියෙනවා ඉතින් අය එන්නකෝ යාලා. හරි එයා ගන්ස් හොය හොය හිටියා. ඒ අතරේ මම දැරුවා. කවුද ගියා? උනා කරන්නේ අසරණ ජීවිත. කොහොම නැතම් මේක දිනනවා මම ඉන්න නිසා. Yo guys, ඉතින් කොහොමද මම වැඩේ ගැම්මට කරන් යනවා. ඕකේ අnder හෙට් එක කෙනෙක් ගියා. ඕකේ ඉවරයි. අයියෝ මේ මෙතන ඉන්නකොට තාම බැරි වුණානේ. අපි මගේ මැෂින් ගන්න කියලා බලමු. මගේ මැෂින් ගන්න කියන්නේ ඉතින් ඔය ලෝකේ තියෙන හොඳ මැෂින් ගන්න එක වගේ තමයි. මොකද ටිකක් මේ මැෂින් ගන්න එකෙන් තියලා තමයි මම මෙච්චර කාලයක් මේ ස්කයි එක හම්බ වෙන්න කලින් කට්ටියව මැරුවේ. අන්න ඒකයි. ඕකේ අන්න කවුරු හරි ඉන්නවා. එහෙනම් තියෙන්නේ. සුපර් ය. ඉතින් අපි දින්න එහෙනම් කොල්ලෝ අදට අපි ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් guys අදට අපි ගියා.